එයාලට කන්න දෙන්න හොඳ නැති කෑම වර්ග මොනවද? නම්බර් 1 විදිහට අපිට කියන්න පුළුවන් චොක්ලට්. චොක්ලට් වල තියෙන තියෝබ්‍රෝමීන් සහ කැෆේන් මෙයාලට ගොඩක්ම අහිත කරයි. ඒ වගේම තව දෙයක් තමයි ලුණු සුදු ලුණු. ඔයාලා චිකන් හරි මොන හරි බීෆ් හරි මොන හරි හදනකොට සුදු ලුණු දාලා තෙල් දාලා හොඳට බැදලා ගෙදර අය කන විදියටම හදලා නම් මෙයාලට දෙන්නේ. ඒක මෙයාලට අහිත කර වෙන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි වියලි මිදි. සහ මිදි. වියලි මිදි වලයි මොන සංයෝගයද මෙයාලට අහිත කර වෙන්නේ කියලා තාම හොයාගෙන නැහැ. ඒ වුණාට වියලි මිදි ඒ දෙකම මෙයාලට හොඳ නැහැ. ඒ වගේම තව එකක් තමයි මධ්‍යසාර වර්ග. ඔයාලා විහිළුවකට හරි මධ්‍යසාර මොන හරි මෙයාලට දුන්නොත් ඒක ගොඩක් අහිත කර වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි එයාලගේ ඇඟ තාම මධ්‍යසාර වලට පුරුදු වෙලා නැති හින්දා. ඒ වගේම තව දෙයක් තමයි මස් කටු, විශේෂයෙන්ම පිසු මස් කටු. ඒකට හේතුව පිසු මස් කටු වල හයිය ගතිය අඩුයි. එතකොට එයාලා කනකොට ඒවා දත්වලට කුඩු වෙලා ගිහිල්ලා සමහර වෙලාවල් වලට ඒවා ආමාශය වගේම බඩවැල් වල රැඳෙන්න පුළුවන්. ඒ වගේ හිර වෙලා තියෙන අවස්ථාවක් ආවොත් ආය ඔපරේෂන් කරලා තමයි ඒ වගේ අවස්ථාවක අපිට ඒවා එළියට ගන්න වෙන්නේ. ඒ හින්දා මේ වගේ කෑම දෙනකොට ගොඩක් පරිස්සමින් දෙන්න. ඒ වගේම තව එකක් තමයි ලුණුයි සීනි. ලුණු වැඩි වුණත් එයාලට ඒක හොඳ නෑ. ඒ වගේම සීනි ඕනවට වඩා වැඩි වුණත් එයාලට හොඳ නෑ.